හොඳයි good evening පුතේ. අපි ආරම්භ කරමු දේශනය. අද තරමක් ප්‍රමාද කළ දේශනය ආරම්භ කළා. ළමයි සම්බන්ධ වෙන වෙලාව ගත වීමත් එක්ක අද දවසේ අපි අලුත්ම පන්ති දෙකක් ආරම්භක වැඩසටහන වශයෙන් සූදානම් කරගත්තා. ඒ තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බාහිර උපාධි අනිවාර්ය ඉංග්‍රීසි විෂයට සාපේක්ෂව අපි පවත්වන තීරි පන්ති දෙකක් දෙවන වසර සහ තෙවන වසර දෙවෙනි අවුරුද්ද සහ තුන්වෙනි අවුරුද්ද සිසුන් වෙනුවෙන්. ඉතින් මේකේ අපි බලාපොරොත්තු වෙනවා විභාග ඉලක්ක කරගෙන ඔබගේ විෂය අන්තර්ගතය ඔබේ සිලබස් එකට අදාළව ඒ තියරි කොටස් ටික ඉගෙනුම් කටයුතු කරලා ඉන්පසු පාස් පේපර් සහ ඒකට අනුමාන පේපර් පිළිබඳව පේපර් සාකච්ඡා මට්ටමින් දේශන ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා මේ වන විට පළමු වසර, දෙවන වසර, තුන්වන වසර කියන වසර තුනටම ඉංග්‍රීසි විෂය අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දීලා තියෙනවා. අපි 2020ට පෙර වගේ කාලය තුල ගත්තොත් පළමු වසර විතරයි අනිවාර්ය ඉංග්‍රීසි විෂය පැවතුනේ. දෙක සහ තුන වසර වලට ඉංග්‍රීසි විෂය පැවතුනේ නැහැ. නමුත් දැන් මේ තියෙන සිලබස් එක තුල දැන් මේ 2020න් පස්සේ සියලුම දරුවන්ට 1 2 3 අවුරුදු තුනටම අනිවාර්ය විෂයක් ලෙස මේ ඉංග්‍රීසි විෂය පවතිනවා. ඒ වගේම මේක සමත් වීමත් අනිවාර්ය වෙනවා. යම් හේතුවක් මත ඔබ මේ එක අවුරුද්දකදී හෝ මේ විෂය අසමත් වීමක් වුණොත් ඔබට උපාධිය සම්පූර්ණ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔබ මේක විෂය සමත් කරලා දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි දන්නවා සමත් වීම සඳහා අවම ලකුණු 40ක් අපි ගන්න වෙනවා C පාස් එක වෙනුවෙන්. ඊට වඩා අඩු ලකුණු වලට අපිට විභාගීය සමත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මම හිතනවා පළමු වසර තුල බහුතරයක් සිසුන් අනිවාර්යෙන් ඉංග්‍රීසි සමත් වෙලා ඇති. අසමත් වෙච්ච කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් මේ මාර්තු මාසේ තියෙන විභාග සඳහා ඔබ සූදානම් වෙනවා ඇති පුනර්පරීක්ෂණ වශයෙන්. දෙවන වසර මුල් කරගෙන සහ තෙවන වසර මුල් කරගෙන තමයි අද දවසේ අපි මේ ආරම්භක වැඩසටහන පවත්වන්න කටයුතු කරන්නේ. ඒතර මේකෙදි අපි තීරි පන්තියක් වශයෙන් තමයි මේ ආරම්භ කිරීම කරන්නේ. පුතේ මෙතෙන්දි මතක් කරන්න ඕන අද ආරම්භක දේශනය තුළ අපි තනි පන්තියක් වශයෙන් පැවැත්වුවත් වේලාවන් දෙකකට සඳුදා දින සිට අපි දේශන පවත්වන්න කටයුතු කරනවා. ඒ අනුව සෑම සඳුදා දිනකම අපි මන්ඩේ දවසට දවසට වේලාවන් දෙකක් යත්තේ. එකක් තමයි රාත්‍රී 7 වේලාව, අනික තමයි රාත්‍රී 8:40 වේලාව තුල මේ දේශන දෙක අපි පවත්වනවා. ඒ අනුව පුතේ එක අවුරුද්දක දරුවන් අපි හිතමු දෙවන වසර කියලා. දෙවන වසර රාත්‍රී 7 වුණොත් තුන්වන වසර පන්තිය රාත්‍රී 8:40 ආරම්භ කරනවා. හදිස්සියෙන් ඒක ආයතනයෙන් තීරණය කරයි. ළමයිගේ ඉල්ලීම මත තීරණය වෙන්නත් පුළුවන්. හදිස්සියෙන් තුන්වන වසර රාත්‍රී 7 ආරම්භ කරොත් දෙවන වසර 8:40 ආරම්භ කරනවා. තේරි පන්තිවල අපි පැය එකමාරක දේශනයක් තමයි පවත්වන්න කටයුතු කරන්නේ. තේරි පන්තිය තුළ පැය එකමාර බැගින් මාසයකට දේශන 4ක් සතියක හැම සඳුදා දවසම මුල් කරගෙන දේශන 4ක් පවත්වන්න අපි කටයුතු කරනවා. ඉතින් පුතේ මේ දේශනය තුළ Zoom වලින් ලබා දෙන පටිගත කිරීමත් අපි ඔබට කිසියම් කාල සීමාවකට උපරිමයේ සති 3ක කාල සීමාවක් තුළ බලන්න පුළුවන් පරිදි නැවත ලබා දෙන්න කටයුතු කරනවා. ඒ කියන්නේ දින කිහිපය තුළ සති 3ක කාලය තුළ ඔබට කැමති වාර සංඛ්‍යාවක් මේ පටිගත කිරීම බලලා මගේ අරුණු දේශනයක් තියෙනවා නම් ආවරණය කරගන්න පුළුවන්. ඒතර සජීවී දේශනය තමයි අපි සඳුදා මේ වෙලාව වෙන් කරන්නේ. දෙවන වසරේ එක වෙලාවක් මෙතනින් ලැබෙයි. තුන්වන වසර සඳහා එක වේලාවක් මෙතනදී ලැබෙයි සඳුදා දවස තුල. ඒතර අද දවසේ පන්ති මේ දෙකේම ළමයි දෙවන වසර සහ තුන්වන වසර කියන වසර දෙකේම ළමයි මේ වෙලාව මීටින් එකේ සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ලබන සඳුදා සිට දෙවන වසර වෙනම පන්තියක් වශයෙන්ද තුන්වන වසර වෙනම පන්තියක් වශයෙන්ද පවත්වන්න කටයුතු කරනවා. ඉතින් ඔයගොල්ලන්ට දැන් ස්ටුඩන්ට් ගයිඩ් එක ඇති මේ වෙලාවේ ළඟ සිලබස් එක ඔයගොල්ලෝ සතුව ඇති දෙවන වසර සහ තුන්වන වසර. ඉතින් මම හිතනවා මම ඒක නැවත විශේෂයෙන්ම සිලබස් එක සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍යතාවයක් නැති වෙයි. ඔබ පොඩ්ඩක් විවේකයෙන් මේ විෂය අන්තර්ගතය බලන්න
දෙවන වසර සඳහා වෙනම විෂය අන්තර්ගතයක් සහ තුන්වන වසර සඳහා වෙනම විෂය අන්තර්ගතයක් විශ්වවිද්‍යාලය තුලින් අනිවාර්ය ඉංග්‍රීසි විෂය මුල් කරගෙන ලබා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ විෂය අන්තර්ගතය මුල් කරගෙන තමයි ඉගැන්වීම අපි සිද්ධ කරන්නේ. මෙතෙන්දී අපිට හැකියාව නැහැ දෙවන සහ තුන්වන වසර දෙක එකම දේශනයක් ලෙස පවත්වන්න. එකම දේශනයක් ලෙස පවත්වන්න හැකියාව නැහැ. හේතුව තමයි පුතේ මෙතනදී දෙවන වසරට තියෙනවා ඒ දෙවන වසරට මුල් වෙච්ච විෂය අන්තර්ගතයක්. මම හිතන්නේ මම මේක මුල ඉඳන් නැවත කතා කරන්න අවශ්‍ය නැති වේවි. ඔයාලා ගාව මේ සිලබස් එක තියෙන නිසා මේක බලන්න පුතේ විවේකයෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන්. මෙතන පැහැදිලිවම පළමු වසර ඕගොල්ලන්ට ලැබිච්ච සිලබස් එකට වඩා වෙනස් සිලබස් එකක් මෙතන තියෙන්නේ. හොඳින් බලන්න විවේකයෙන්. මම මේකින් එක කතා කරන්නේ නැහැ. මොකද මේ සිලබස් එක ඔයාලා සතුව තියෙන. ඔයාලා මේක බලලා ඇති. ඔයාලා ගාව මේ පිළිබඳ අදහසක් ඇති. පැහැදිලිවම බලන්න, පැහැදිලිවම අවබෝධය ගන්න. පළමු වසර සිලබස් එකට වඩා පැහැදිලි වෙනසක් යුක්තව තමයි මේ දෙවන වසර සිලබස් එක ඔයාලට විශ්වවිද්‍යාලය තුල ලබා දීලා තියෙන්නේ. ඉතින් අපි හිතනවට වඩා වෙනස් වෙච්ච වෙනස් පැත්තක් පෙර ගමන් කරන විෂය අන්තර්ගතයක් තමයි අපිට මේ තුල ඉගෙන ගන්න තියෙන්නේ. ඒ වගේම පළමු වසර විභාගයට වඩා පැහැදිලිවම වෙනස් විෂය අන්තර්ගතයක් තමයි දෙවන වසර තුල තියෙන්නේ. අපි ගත්තොත් තුන්වෙනි වසර පිළිබඳව ගත්තොත් තුන්වෙනි වසරේ සිලබස් එකත් මීට සාපේක්ෂව පැහැදිලි වෙනසකින් යුතු සිලබස් එකක්. ඒ නිසා පුතේ අපි පළමු වසර තුල ඉගෙනගත දේට වඩා වෙනස් වෙච්ච පේපර් එකක් තමයි තුන්වන වසර තුල අපිට මුහුණ දෙන්න හම්බ වෙන්නේ. බලන්න තුන්වෙනි වසර තුල මේ තියෙන සිලබස් එක මෙතන ඔයාලගේ පොත්වල ඇති නේද? 3005 කියන විෂය කෝඩ් එකේ යටතේ ඔයාලට හම්බ වෙනවා තුන්වෙනි වසර දරුවෙක් නම් මේ තියෙන්නේ අපිට ඉගෙන ගන්න තියෙන සිලබස් එක. අර අපි පළමු වසර සිලබස් එකත් එක්ක ඔයාලා කම්පෙයාර් කරලා බැලුවොත් ඔයාලට පැහැදිලිව දකින්න පුළුවන් අපි පළමු වසර තුල ඉගෙනගත්තු දේ පළමු වසර තුල විභාගය සඳහා මුහුණ දෙනකොට අපිට ආපු ප්‍රශ්න සහ දැන් අපිට එන්න තියෙන ප්‍රශ්න කවරේද කියලා පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම පුතේ අපි ගත්තොත් දෙවන වසර සහ තුන්වන වසර ළමයින්ට පාස් පේපර් උනත් වැඩි ප්‍රමාණයක් නැහැ. මොකද සාමාන්‍ය විභාග දෙකක විතර ප්‍රමාණ තමයි මේ වන විට පවත්වලා තියෙන දෙවන වසර සහ තුන්වන වසර සිසුන්ට. ඒකම පුතේ මෙතෙන්දි මම මතක් කරන්න ඕන මම අර පෙර කිව්වා වගේම පළමු වසර පමණයි 2020 පෙර දරුවන්ට අනිවාර්ය ඉංග්‍රීසි තිබ්බේ. දෙවන වසර සහ තුන්වන වසර අනිවාර්ය ඉංග්‍රීසි පැවැත්වුවේ නැහැ. නමුත් 2020න් පස්සේ තමයි මේ දෙක සහ තුන කියන වසර දෙකටම අනිවාර්ය ඉංග්‍රීසි විෂය පවත්වන්න කටයුතු කළේ. ඒ නිසා දෙවැනි වසරට ආපු පළමු පේපර් එක සඳහා සිසුන්ට දේශන මම පැවැත්වුවා. ඒ අතරින් හොඳම ප්‍රතිඵල ගත්ත සිසුන් වැඩි පිරිසක් හිටියා. සමය වගේම සම්බන්ධ වෙච්ච හැමදෙනාම C පාස් එකෙන් උඩ C හෝ C පාස් එකෙන් උඩ ප්‍රතිඵල ලබා ගත්තා. ඒ කියන්නේ පාස් පේපර් කාටවත් තිබුණ නැහැ. පළමු පේපර් එක තමයි අපි දේශන වලට සූදානම් කළේ. පළමු පේපර් එකට මොකද දැකපු පේපර් එකක්වත් තිබුණ නැහැ. අභ්‍යන්තර ශිෂ්‍යයන්ට තිබ්බ බාහිර සිසුන්ට දෙවන වසරට අනිවාර්ය ඉංග්‍රීසි තිබුණේ නැහැ. තුන්වෙනි වසරත් එහෙමයි. ඔබ දන්න සීනි අයියලා අක්කලා ඉන්නව නම් අදහසක් ගන්න පුළුවන් වේවි. විභාගෙ ලිව්වා අය අපේ පන්ති වල ආපු අය බහුතරයක් අනිවාර්යෙන්ම ඇති. දැකපුවත් නැති පේපර් එකට සියලුම දරුවන්ම අපේ තීරි පන්ති සහ සම්මන්ත්‍රණ තුලින් 100ක් සූදානම් කරලා ඒ විභාගය සමත් වෙන්න පළමු වර සමත් වෙන්නම අපේ අවශ්‍ය පසුතලය හැදුවා. ඒ වගේම කිසිම දරුවෙක් බලාපොරොත්තු නොවෙච්ච විදියට 2 සහ 3 කියන වසරවල පේපර් එක ඒ ආකාරයෙන්ම අපි උගන්නලා පුරුදු පුහුණු කරලා තමයි විභාගෙට යවුවේ. කවදාවත් පේපර් එකක් තිබුණේ නැහැ බලන්නවත්. මොකද පළමු පේපර් එක තමයි ඒ දරුවෝ ලිව්වේ. මේට අවුරුදු 2කට විතර කලින්. ඉතින් ඒක මම අදහස් කළේ පාස් පේපර් වැඩි ප්‍රමාණයක් දැන් ඔයගලන්ට නැහැ. විභාග දෙකක විතර ප්‍රමාණයේ පාස් පේපර් තමයි අපිට තියෙන්නේ. පාස් පේපර් වශයෙන් අධ්‍යයනය කරන්න. නමුත් ඒ ගැන කිසිම බය වෙන දෙයක් නැහැ. මම පළමු පාස් පේපර් එකත් නොමැති අවස්ථාවලදී ඒ හා සමාන පේපර් අපි කතා කළා පුරුදු පුහුණු කරලා විභාගිත සූදානම් කළා අපේ
දරුවන්ම. ඉතින් ඒ නිසා පුතේ අපේ තේරි පන්තිය තුල පේවරෙන් පේවර ඉගෙන ගත යුතු විෂය අන්තර්ගතයක් තියෙනවා. මේ සිලබස් එක බැලුවහම ගොඩක් වෙලාවට දරුවෙට තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන් මේකේ මොකක්ද තියෙන්නේ. මොකද මේකේ පාඩම් වශයෙන් කොහෙවත් පැහැදිලි සඳහනක් නැහැ. මොනවද උගන්වන්න ඕන පාඩම්. එහෙම නැත්නම් මොනවාද ඉගෙන ගත යුතු පාඩම් කියලා ඔයාලට ලැබිලා තියෙන ස්ටුඩන්ට් ගයිඩ් එකේ තියෙන සිලබස් එකේ පැහැදිලිතාවයක් නැහැ. නමුත් ලෙක්චර්ස්ලා උගන්වනකොට ඔවුන්ට අදාළව දීලා තියෙන වෙනම ලෙක්චර් ගයිඩ් එකක්. ඒ තුල තියෙනවා මේකට අවශ්‍ය පාඩම් මොනවාද? ඒ වගේම මේකේ සඳහන් කරලා තියෙන මේ විෂය පතය තුල ආවරණය විතු පාඩම් මොනවාද කියලා මේ යන ප්‍රශ්නත් එක්ක මේකේන ඔබ්ජෙක්ටිව් එක අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර අපි ඒක ඉලක්ක කරගෙන තමයි දෙවන වසර සිසුන්ට උගන්වන්නේ ඔවුන්ට ඉදිරියේ මුහුණ දෙන්න තියෙන විභාගයේ වෙනුවෙන්. ඒ වගේම තුන්වෙනි වසර දරුවන්ට උගන්වන්නේ ඒ තුන්වෙනි වසර විෂය පතේ මූලික කරගෙන ඒ අවසානයේ ඔවුන් මුහුණ දෙන්න තියෙන විභාගයේ ඉලක්ක කරගෙන. එනිසා පුතේ අපි මේ සඳහා කැපවීමෙන් සම්බන්ධ වෙමු. සඳුදා දවසේ දේශන අපි වෙන් කරේ රාත්‍රී 7 සහ 8:40 කණ්ඩායම් දෙකකට දෙවෙනි වසර දරුවන්ට වෙනම තුන්වෙනි වසර දරුවන්ට වෙනම දේශන වෙන්වෙන් වශයෙන් තමයි පවත්වන්නේ. යම් හේතුවක් මත සමස්ත දරු ප්‍රමාණයේ ඉල්ලීමක් කරොත් දේශන ආරම්භ කිරීමෙන් පසු අපිට සඳරතු වෙන දවසක් දෙන්න කියලා. ඒතර අපි සාකච්ඡා කරලා බහුතරයකට පුළුවන් දවසකට දේශනේ ගෙනියන්න පුළුවන්කම තියෙන මොනවා හරි ඒ දවසේ අපහසුතාවයක් තියෙනවා නම් එසේ නැත්නම් අපි සඳුදා මේ වෙලාවට දේශනේ පවත්වන්න කටයුතු කරමු. ඒ වගේම උගන්වද්දි මම මයික් ඔන් එකේ යන්නේ. ඔයාලට ඕනම ප්‍රශ්නයක් මොකද තියරි ක්ලාස් එකක් ඕනම ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්න අහන්න විමසීම් කරන්න කතා කරන්න ඒ හැමදේම දේශනය තුල සජීවීව සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා කිසිම බයක් සැකක් නැතුව දේශනත් එක්ක එකතු වෙන දේශනත් එක්ක සම්බන්ධ වෙන්න අපි පැහැදිලිතාවයකින් යුක්තව හරියට මේ විෂය අන්තර්ගත ඉගෙනගෙන ඉදිරියේදී අපිට මුහුණ දෙන්න එන විභාගයේ සඳහා අපි මනා පළපුරුද්දක් හදාගමු මනා ශක්තිමත් භාවයක් ගොඩනගා ගමු. ඒකට අවශ්‍ය පසුතලය අපි මේ තේරි පන්තිය තුල සම්පූර්ණයෙන්ම සූදානම් කරනවා. තේරි පමණක් නෙමේ පුතේ මේ තේරි එක තුල පසුගිය පේපර් ඇතුළු වෙනම ක්‍රියාකාරකම් පවා අපි සිද්ධ කළා. වෙනම අමතර පේපර් පවා අපි කතා කළා. ඒකට අවශ්‍ය පෙරහුරුව අපි සූදානම් කර ගැනීම කරනවා. එhmenan අපි අද දවසේ මෙලෙස ආරම්භ කරන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවන වසර සහ තුන්වන වසර සිසුන් සඳහා තේරි පන්තිය. මම නැවතත් මතක් කරනවා අද මේ දේශනය තුල දරුවෝ එකට සම්බන්ධ වුණාට පුතේ ලබන සඳුදා සිට කියන්නේ මේ අලුත් පෙබරවාරි මාසයේ සිට පන්තිය ක්‍රියාත්මක වෙන්නේ. දෙවන වසර දරුවන්ට වෙනම මීටින් එකක් වෙනම වෙලාවක් සඳුදා දවසේ මම කිව්ව විදිහට තුන්වෙනි වසර දරුවන්ට සඳුදා දවසේ රාත්‍රියේම වෙනත් වේලාවක් වශයෙන්. රයිට් පුතේ එහෙමනම් ඔය ටික තමයි දැනුවත් කිරීම. අද දවසේ මම ඉගෙනීම ආරම්භ කරනවා. පුතේ අද ඔයාලට තියෙන විෂය අන්තර්ගතයේ දෙගොල්ලන්ටම තියෙන කොටසකින් ව්‍යාකරණ පාඩමකින් තමයි මම අද ආරම්භ කිරීම කරන්නේ. මෙතනින් පල්ලෙහා කොටසකුත් තියෙනවා කතා කරන්න. නමුත් මෙතන ඇති බගේ පළමු වසරේ ඉගෙන ගත දරුවෝ නෝට් ඒ කොටස් මම ආවරණය කරලා තියෙනවා. මොකද මේ සිලබස් එකේ තියෙනවා පළමු වසර තුලත් තිබ්බ දෙවෙනි වසරටත් තියෙන තුන්වෙනි වසරටත් තියෙන සමහර ව්‍යාකරණ කොටස් තියෙනවා පුතේ. ඒකත් මතක තියාගන්න. දැන් අපි භාෂාවක් ඉගෙන ගන්න ලැන්ග්වේජ් එකක්. එතන භාෂාව මුල් කරගෙන තමයි මේ අනිවාර්ය විෂය අන්තර්ගතය හැදිලා තියෙන්නේ. හැබැයි මේකෙදි පුතේ අපි නිකමට හිතුවොත් මෙන්න මෙහෙම නිකමට හිතුවොත් මේ තියෙන ඉංග්‍රීසි භාෂාව කියලා. මේ තියෙන ඉංග්‍රීසි භාෂාව කියලා මෙන්න පළමු වසරේ කෑල්ල මෙන්න දෙවන වසරේ කෑල්ල මෙන්න තුන්වන වසරේ කෑල්ල කියලා දෙයක් නන්න මේ. ඔන්න ඕකයි තේරුම් ගන්න ඕන. පුතේ මේ තියෙන එක මේ තියෙන දෙක මේ තියෙන තුන නෙමෙයි මේ සමස්තයේ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක නා මෙහෙම නෙමෙයි සිලබස් එක කැල්ල තියෙන්නේ. මතක තියාගන්න පුතේ පළමු වසර කිව්වහම මෙන්න මෙහෙම ප්‍රමාණයක් තමයි පුතේ සිලබස් එකේ තියෙනවා. මේ දාලා අදහසක් දෙන්නේ. හරිද? දෙවන වසර කිව්වහම පුතේ මෙන්න මෙහෙම ප්‍රමාණයක් තියෙන්නේ. තුන්වෙනි වසර කිව්වහම පුතේ ඔන්න ඔය වගේ එකක් තියෙනවා. හැබැයි මේ භාෂාව තවත් එහාට ගන්න පුළුවන්. මේ 1 2 3 ඔක්කොටම අයිති වෙච්ච නැති කොටසකුත් අපිට හැට යන්න පුළුවන්. මට මේක කියන්න අවශ්‍ය වෙන්නේ පුතේ මට දැනුම් දෙන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කාරණය. ඒ තමයි දැන් අපි මේ තියෙන අපේ ඉංග්‍රීසි විෂය නම් මෙන්න මේ කොටස අපි අයින් කරමු. මේක අපිට ඇවිල්ලා නැහැ කියලා හිතලා පළමු වසර කියන්නේ මෙන්න මේ වගේ කොටසක් අපි
මේක ඉගෙන ගන්නවා කියලා. හරිද? දෙවන වසර කියන්නේ අපි නිකන් මෙන්න මේ වගේ කොටසක් අපි ඉගෙන ගන්නවා කියන එක. තුන්වෙනි වසර කියන්නේ පුතේ අපි මෙන්න මේ වගේ කොටසක් අපි ඉගෙන ගන්නවා කියන එක. හරිද? මම එකෙන් අදහස් කරන්නේ පුතේ අර පැහැදිලිව කොටස් තුනකින් යුක්ත නෑ. පළමු වසරේ ටික දෙවෙනි වසරට අදාළ නෑ කියලා දෙයක් නෑ. දෙවෙනි වසර ටික තුන්වෙනි වසරට අදාළ නෑ කියලා දෙයක් නෑ. දැන් මෙතනනේ දෙවන වසර සහ තුන්වන වසර දරුවෝ. ඒ කියන්නේ මේ පළමු වසර අපිට ඕනේ දෙක වෙනයි තුන වෙනයි නෙමෙයි. අනිවාර්යෙන්ම මෙහෙම පුතේ ගමනක් තියෙන්නේ මේ මුල ඉඳන්ම තමයි මේ දෙවෙනි වසර ගොඩනැගිලා තියෙන්නේ. මුල ඉඳන්ම තමයි පුතේ තුන්වෙනි වසර ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා කිසිම වෙලාවක පළමු වසරේ දැනුම අපිට අමතක කරලා යන්නත් බෑ. දෙවන වසරේ දැනුම අමතක කරලා තුන්වෙනි වසරේ දරුවෙට යන්නත් බෑ. මොකද ලැන්ග්වේජ් එකක් නිසා දැන් අපි ගත්තොත් වෙනත් විෂයක් ගත්තොත් අපි හිතමු සෝෂියොලොජි කියලා. ඒවෙ පුතේ පළමු වසරට අදාළ නැති දේවල්. ඒක පැහැදිලිව මෙන්න මේ වගේ. මම දැන් මේ පෙන්නුවේ මේ වගේ. දැන් හිස්ටරි කියන විෂයක් ගත්තොත්, සෝෂියොලොජි ගත්තොත්, එහෙම නැත්නම් සයිකොලොජි ගත්තොත් පැහැදිලිව වෙන් කරන්න පුළුවන්. ලැන්ග්වේජ් එකක් කියන්නේ එකක් පුතේ වෙන් කරන්න බෑ. අපි ගත්තොත් සිංහල වල වුණත් ඒක වෙන් කරන්න බෑ. ඒ කියන්නේ මූලික ටිකත් එක අතිරේක දාලා තියෙනවා. මූලික ටිකත් එක විශේෂයෙන් පුතේ ඉංග්‍රීසි වලදී ලැන්ග්වේජ් එක දීලා තියෙන්නේ මේ වසර තුනම ඒකාබද්ධ වෙන විදියට. එතකොට පළමු වසරේ කොටස අපිට අයින් කරන්න බෑ. දැන් මොකද හේතුව? අපි හිතමු අපි ලියනවා රචනාවක්. අපි ලියනවා රචනාවක් එසේ එකක්. පුතේ එසේ එකක් ලියනකොට අපිට සිම්පල් වාක්‍ය රටා ටික ඕන වෙනව නේද? අනිවාර්යෙන්ම ඕන. එතකොට පැසේ එකක් ලියනකොට පැසිව් වල මුල් වාක්‍ය රටා ටික ඕන නේද? අනිවාර්යෙන්ම ඕන. එතකොට පුතේ මම පළවෙනි වසරේදී ලිව්වත්, දෙවෙනි වසරේදී ලිව්වත්, තුන්වෙනි වසරේදී ලිව්වත් ඒක මට ඕන. ඒක අයින් කරන්න බෑ. මං හදනවා නම් ඩයලොග් එකක්, මම ඊමේල් එකක් ලියනවා නම් මට අනිවාර්යෙන්ම ඔය වසර තුනටම අදාළ ව්‍යාකරණ ටික ඕන. මම කිසියම් හෝ ප්‍රශ්නයක ග්‍රැමර් කොටසක හිස්තන් පුරවන තැනක් කරනවා නම් එතකොට පළමු වසරේදී කතා කර ටිකක් ඕන, දෙකේදී කතා කර ටිකක් ඕන, තුන්වෙනි වසර ළමෙන්න තුනේදී කතා කරන ටිකක් ඕන. හැබැයි අපිට සීමා කරලා වෙන් කරලා කතා කරන්න බෑ සමස්තයක් විදියට. වෙන් වෙච්ච කොටස් තියෙනව නැත්තේ නැහැ. පළමු වසරට අදාළ නැති දෙවෙනි වසරට විතරක් වෙන් වෙච්ච ප්‍රශ්න තියෙනවා, ආකෘති තියෙනවා. තුන්වෙනි වසරටත් එහෙමයි. නමුත් අර ව්‍යාකරණ වශයෙන් ගත්තොත් සමස්තය බෙදා වෙන් කරලා අපිට යන්න බෑ. පළමු වසරේදී ලබාගත් දැනුම එක තමයි පුතේ දෙවෙනි වසරේ ගොඩ නැගෙන්නේ. එක සහ දෙක කියන වසර දෙකේදීම ලබාගත් දැනුම තමයි පුතේ තුන්වෙනි වසරේදී ගොඩ නැගෙන්නේ. ඒතර මම මෙතෙන්දී කියන අපේක්ෂා කරන්නේ දෙවෙනි වසරේ දරුවන්ට පුතේ මම දෙවන වසරට අදාළ සිලබස් එකේ යන ගමන්ම පළවෙනි වසරේ දෙවෙනි වසරට ලබාගත යුතු දැනුම මම තීරි පන්තිය තුල ආවරණය කරනවා. එතකොට මෙතන මගේ තීරි ක්ලාස් එකේ හිටපු දරුවෝ ඉන්න පුළුවන්. එයාට ඒව කෙරෙලා තියෙන්නත් පුළුවන්. නමුත් නවකම දරුවොත් ඉන්නවා. ඒ නිසා කෙරිච්ඡායට නැවත මතක් වෙලා නැවතත් පුහුණු වෙන්න පුළුවන් විදිහට ආවරණය වෙච්ච නැති දරුවන්ට නැවත ආවරණය කරගන්න පුළුවන් විදිහටත් මම මාසේ එක දවසක් වෙන් කරගෙන ඒ පළමු වසර තුල දැනගත යුතු විෂය කරුණු ටිකක් උගන්වන්න කටයුතු කරනවා. පුතේ තුන්වෙනි වසරයටත් එහෙමයි. තුන්වෙනි වසර තුලත් පුතේ අපි දැන් තුන්වෙනි වසරට දීලා තියෙන විෂයාන්තර්ගත ඉලක්ක කරගෙන තීරපන්ති යන ගමම්ම මාසෙ මම එක සතියක් වෙන් කරනවා එක සහ දෙක කියන වසරවල. ඒ කියන්නේ ෆස්ට් ඉයර් එකේදී ඔයාලා ඉගෙන ගත්ත දැනුමත් සෙකන්ඩ් ඉයර් එකේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දැනුමත් නැවත උගන්වන්න මම මාසෙට එක සතියක් වෙන් කිරීම කරනවා. එතකොට මගේ තීරිය ආපු ළමයි ඇති මීට කලින් පළමු වසර සහ දෙවන වසර කම්ප්ලීට් කරගත්ත තමයි ළමයි මෙතන බහුතරය ඇති. මොකද දැන් මට මතකයි පසුගිය දෙවන වසර සම්මන්ත්‍රණයේ ළමයි 200 ගානක් කොහෙද හිටිය මගේ. දැන් ඒගොල්ලෝ තුන්වෙනි වසරේදී දැන් එයාලා. මෙතනත් ඒ අය ඇති. ඉතින් පුතේ ඕගොල්ලන්ට එතන බහුතරය ඇත්ත මගේ සෙමින වලින් ආපු අයත් ඇති. ඒ නිසා ඔයාලට තීරි වෙලා හැලිච්ච තැන්, මගහැරිච්ච තැන්, අතහැරිච්ච කොටස් ඇති. ඒ නිසා අපි එක සතියක් මාසේ පළමු වසර දෙවන වසර විෂයාන්තර්ගතයත් ඉලක්ක කරගෙන දේශන මෙහෙවන්න කටයුතු කරමු. ඒතර ඉතිරි සති තුනම අපි මාසය තුල තුන්වෙනි සතියේ විෂයාන්තර්ගත ඉලක්ක කරගෙන ඉගෙන ගමු. එතකොට අපිට බාධාවකින් තොරව විභාගයේ සඳහා
මුහුණ දෙන්න පුළුවන්. මම හිතනවා මම කිව්ව දේ ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. මොකද පුතේ එහෙම නැත්නම් අසාර්ථකයි. මොකද අපිට ලියනකොට වුණත් පේපර් එකක් කරනකොට වුණත් ඔය හැම තැනකදීම අපිට අවශ්‍ය වෙනවා පුතේ අනිවාර්යෙන්ම අර පෙර වසරවල ලබාගත් දැනුම. ඒ ටිකත් එක්ක තමයි අපි ඉගෙනුම් කටයුතු කර යුතු වෙන්නේ. රයිට් පුතේ ඔයගොල්ලෝ දැනට පොදු කණ්ඩායමක් හදලා ඇති ඔයාලට. ඒ කණ්ඩායමේ නැති දරුවෝ ඉන්නව නම් මේ Zoom එකට දීලා තියෙනවා group link එකක්. ඒ link එක touch කරලා ඔයාලට පුළුවන් අපේ WhatsApp කණ්ඩායමට එකතු වෙන්න. ඒ වගේම පුතේ අපි වැඩිදුරට දැනුවත් කරන්න හැකියාව ලැබුණේ නැහැ. අපි මම හිතන්නේ ඊයේ දවසේ වගේ තමයි ශනිකව අපේ කණ්ඩායම හරහා දැනුවත් කරේ දෙවන වසර සහ තුන්වන වසර තීරි පන්ති ආරම්භ වෙනවා කියලා. ඒ නිසා හැම ළමෙක්ටම අපි පණිවිඩය ගෙනියන්න බැරි වුණා. දන්න කියන යාළුවෝ ඉන්නවනම් 2 සහ 3 වසරවල පන්ති ආරම්භ කළා කියන පණිවිඩය ගෙනියන්න ගෲප් ලින්ක් එකක් හරි අවශ්‍යයි හිටියොත් ලබා දෙන්න. මොකද අපිට විචාරණ කටයුතු කරගන්න බැරි වුණා මේ දවස් ටිකේම. අපි වෙනත් පන්තියක් වෙනත් කියන්නේ ඇත්තටම පළමු වසර සම්මන්ත්‍රණ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මේ මාර්තු 7 තියෙන පළමු වසර අනිවාර්ය ඉංග්‍රීසි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ට සහ පුනර්පරීක්ෂණ සිසුන්ට විශේෂ සෙමිනාර් ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඒ නිසා අපිට තේරි පන්තිය සඳහා ප්‍රචාරණය කරගන්න කාලය ටිකක් මදි වුණා. අපි ඊ දවසේ තමයි ඒකට පොඩි හරි වෙලාවක් වෙන් කරගත්තේ. දන්න කියන යාළුවන්ට අවශ්‍යතාවය තියෙන අය හිටියොත් විශේෂයෙන් මගේ පන්ති ආපු අයට පුළුවන් නම් පණිවිඩය ගෙනියන්න 2 සහ 3 වසරවල පන්ති ආරම්භ වෙනවා කියලා. රයිට් එහෙමනම් මම හිතනවා ඔයාලට දැනුවත් කිරීම ගැන පැහැදිලි ඇති. යන ක්‍රමවේදය ගැන පැහැදිලිතාවයක් ඇති. කළ යුතු විදිය ගැන අවබෝධයක් ඇති කියලා මම හිතනවා. ඒ වගේම පුතේ කොහොමත්ම අපි හැම මාසෙකම විභාග ප්‍රශ්නත් එක්ක යන්නත් ඕන. තීරි පන්තිය උනාට තීරි පමණක්ම නෙමේ සෑම මාසයක් තුලම පුතේ විභාගෙනන ප්‍රශ්නයක් අපි ඉගෙන ගන්න ඕන. ඒක පුහුණු වෙන්න ඕන. ඒක අදාළ ක්‍රියාකාරකම් කරන්න ඕන. ඒකත් මතක තියාගන්න. මොකද අපිට මේ වෙලාවේ අපි ලබා දෙන්න ඕන වැඩි අවධානයක් මේ විෂය වෙනුවෙන්. මොකද පළමු වසර විභාගයට වඩා දෙවන වසර විභාගය අමාරුයි. දෙවන වසර විභාගයට වඩා පුතේ තුන්වෙනි වසර විභාගය අමාරුයි. ඒ නිසා ඒ වෙනුවෙන් අපි කැප වෙන්න ඕන. ඒ වෙනුවෙන් අපි සූදානම් වෙන්න ඕන. ඒ හැර වෙනත් අපිට විකල්ප නැහැ. මොකද තුන්වෙනි වසර දරුවෙක් යම් හේතුවක් මත පුතේ අන්තිම මොහොතේ මේ විෂය අසමත් වුණොත් යා හරි අපරාධයක් වෙනවා යාගේ ජීවිතේ. මොකද උපාධිය ගන්න නැතුව තව වසරක් ඉන්න වෙනවා. අරක සමත් කරලා දීලා උපාධිය ගන්න. හදිස්සියෙන් හරි දෙවන වසර දරුවෙක් අසමත් වුණොත් එයාට පොඩි chance එකක් තියෙනවා. මොකද තුන්වෙනි වසරේ ලියන්න පුළුවන්. පොඩි chance එකක් තියෙනවා. හැබැයි ලියන්න පුළුවන් විතර නෙවෙයි පාස් වෙන්නම වෙනවා. නැත්තම් එයාටත් අර විදියම තමයි. හැබැයි තුන්වෙනි වසර දරුවන්ට third year අයට ලොකු අවදානමක් තියෙනවා. අනිත් ඔක්කොම සමත් වෙලා හදිස්සියෙන් හරි තුන්වෙනි වසර මේ විෂය ඩවුන් වුණොත් පුතේ අර සියලු බලාපොරොත්තු පැත්තකින් තියලා උපාධිය නොගෙන තව වසරක් රැඳී ඉන්න සිද්ධ වෙනවා. ඉතින් අභියෝගාත්මක විෂයක්, අභියෝගාත්මක දෙයක්. මේ නිසා මේ වෙනුවෙන් අපි හරි ප්‍රයොරිටි එක දීලා නේද? උපරිම කැපවීම අපි දීලා වැඩ කරන්න වෙනවා. මේ සඳහා අපි සූදානම් වෙන්න වෙනවා. ඒ අවදානම දිහා පොඩ්ඩක් බලන්න, අවදානම තේරුම් ගන්න, සැහැල්ලුවෙන් ගන්න එපා පුතේ. අනිවාර්යයෙන්ම පළමු වසර පේපර් එකට වඩා දෙවෙනි වසර පේපර් එක අමාරුයි. දෙවෙනි වසර පේපර් එකට වඩා තුන්වෙනි වසර පේපර් එක අමාරුයි. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. කියන වසර 3 යන්න එන්න අමාරු වීමක් තමයි පේපර් වල තියෙන. ඒක සිලබස් එක බැලුවත් ඔයාලට ඒක මනාව තේරුම් ගන්න පුළුවන්. හොඳයි. පුතේ එහෙමනම් මම අද උගන්වන්නේ අපේ දෙවන වසර දරුවන්ටත් තුන්වෙනි වසර දරුවන්ටත් දෙගොල්ලන්ටම පොදුවේ ඉගෙන ගන්න තියෙන විෂය අන්තර්ගතයක්. මම ඒකෙදි කතා කරන පුතේ ප්‍රධාන ව්‍යාකරණ පාඩමක් පිළිබඳව. The present perfect continuous tense. පුතේ මේක පළමු වසරේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ නැහැ. මගේ තීරි පන්ති වලවත් පළමු වසර මම උගන්වලා නැහැ පුතේ. දෙවන වසරේදී තමයි මේක මම ඔයාලට උගන්වන්නේ. ඒ වගේම තුන්වෙනි වසර ඔයාලටත් පුතේ මේක
අනිවාර්යයෙන්ම තියෙනවා. ඒතකොට මේක දෙවෙනි වසරේ කොටසක් නෙමෙයි පුතේ. තුන්වෙනි වසර ඔයාලගේ සිලබස් එකට අනුව මේක ඉගෙන ගන්න තියෙනවා. දෙවන වසර ඔයාලගේ සිලබස් එකට අනුව මේක ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේට කලින් මම මගේ තීරි පන්තියකවත් මේක උගන්වලා නැහැ. පළමු වසරට අදාළවවත් සෙමින එකක් තුලවත් උගන්වලා නැහැ පුතේ. කවුරු හරි දරුවෙක් හදිස්සියෙන් හරි අපේ ඔය ඩිප්ලෝමා වැඩසටහනක වගේ හිත ඉඳලා එතෙන්දී ආවරණය වෙලා තියෙන පුළුවන්. ඒ හැර ඉගෙනගෙන නැතුව ඇති. බලන්න මෙයාගේ නම විතරක් චුට්ටක්. The present perfect continuous tense. present perfect continuous. ඔන්න බලන්න පුතේ නිකන් ඔයාලට හුරුයිද මේක තේරෙනවද කියලා මේ present කියලා එකක් තියෙනවා. perfect කියලා එකක් තියෙනවා. continuous කියලා එකක් තියෙනවා. දැන් ඕගොල්ලෝ ඉගෙනගෙන ඇති පුතේ present tense. present විදිහට ඉගෙනගෙන තියෙනවා. ඔයාලා ඉගෙනගෙන ඇති පුතේ perfect tense. perfect කාල. ඔයාලා ඉගෙනගෙන ඇති continuous tense continuous කාල. එතකොට පුතේ මෙතන තියෙන්නේ ඔය හැම එකකම එකතුවක්. present කියන වාක්‍ය රටා, perfect කියන වාක්‍ය රටා, continuous කියන වාක්‍ය රටා ඔය ඔක්කොම එකතු වෙලා ඒකාබද්ධ වෙලා ඇදිලා තියෙන තනි වාක්‍ය රටාවක් මේ තියෙන්නේ. ඔය කියන සියලුම වාක්‍ය රටා ටික එකතු වෙලා හැදිච්ච තනි පොදු වාක්‍ය රටාවක් තමයි පුතේ මේ මෙතන තියෙන්නේ. එහෙමනම් හිතන්න පුතේ මේ වාක්‍ය රටාව අපිට 2 සහ 3 වසරවල සිලබස් එකේ තියෙනවා. ඒතර මෙතන දැනුමම හිතුවොත් මේ දැනුම එන්නේ අපි perfect ඉගෙන ගත්තට පස්සේ continuous ඉගෙන ගත්තට පස්සේ පුතේ මේ present කියන එක අයිති වෙන්නේ අර simple කියන වාක්‍ය රටාවල 1 2 3ට. perfect කියන එක අයිති වෙනවා පුතේ වාක්‍ය රටාවල 7 8 9ට. continuous කියන කොටස අයිති වෙනවා වාක්‍ය රටාවල 4 5 6ට. එතකොට ඒ සියල්ල ඒකාබද්ධ වෙලා තමයි present perfect continuous කියලා 10 වෙනි වාක්‍ය රටාව අපිට හම්බ වෙන්නේ. 10 වෙනි වාක්‍ය රටාව. ඒතර අපිට මෙතෙන්දී අවශ්‍ය වෙනවා මේ වාක්‍ය රටාවේ සම්පූර්ණ ව්‍යාකරණ භාවිතය සහ මේ වාක්‍ය රටාවට අදාළව වාක්‍ය නිර්මාණය කිරීමේ දැනුම මෙතෙන්ට පුතේ අපිට අවශ්‍ය වෙනවා. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා දෙවන වසර සිසුන් සහ තුන්වෙනි වසර සිසුන් ඉලක්ක කරගෙන මේ තාමාත්ම වැදගත් සියුම් සංකීර්ණ මේ ග්‍රැමර් පාඩම පැහැදිලිව ඉගෙනීම් කටයුතු කරන්න. පුතේ මේ වගේ තැනකදී මම පෙර සඳහන් කළා වගේ ප්‍රධාන වාක්‍ය ෆෝමැට් කිහිපයක එකතුවක්. ඒ කියන්නේ පුතේ සිම්පල් කියන වාක්‍ය රටාවල එක්තරා අන්තර්ගතයකුත් perfect කියන වාක්‍ය රටාවල එක්තරා අන්තර්ගතයකුත් continuous කියන වාක්‍ය රටාවල එක්තරා අන්තර්ගතයකුත් මේ තුල පුතේ සමන්විත වෙන්න ඕන. එහෙම තමයි මෙතන වාක්‍ය රටාව ගොඩ නැගෙන්නේ. පුතේ වාක්‍ය රටාවක් පිළිබඳව ඉගෙන ගන්නකොට අපි subject එක verb එක object එක පිළිබඳව අදහසක් අපිට තියෙන්න ඕන. මම දැන් මෙතන ඒක පොඩ්ඩක් පැහැදිලි නොකර ඉන්නම්. මොකද මං හිතනවා මෙතන ඉන්න අයට දැනුම ඇති කියලා. සහ මගේ පන්ති වෙලාවත් මම පළමු වසර උගන්වලා තියෙනවා. ඒතර මං ආපහු ඒක පැහැදිලි කරොත් මොනෙන්නම් දරුවෙට ඒක බෝරින් වෙන්න පුළුවන්. හැබැයි කවුරු හරි මෙතන ඉන්නෝ නම් පුතේ subject එක verb එක object එක පිළිබඳව දන්නේ නැති දරුවෙක් කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. ඊළඟ සතියේ මම කරන දේශනයේදී මට පොඩ්ඩක් කියන්න මැසේජ් එකක් එවන්න මට මේ ටික පැහැදිලි කරලා දෙන්න කියලා මම දේශනය තුළ ඒක පැහැදිලි කරලා දෙන්නම්. දැන් මම ඒක පැහැදිලි කරන්නේ නැහැ මොකද දෙවන වසර සහ තුන්වන වසර දරුවෝ ඉන්න නිසා සාමාන්‍යයෙන් මේ මට්ටමෙන් මම බලලා ඒක පැහැදිලි කිරීම සුදුසු නැති නිසා නමුත් දරුවෙක් ඉන්නවා නම් මේ දේශනෙන් නෙමෙයි ඊළඟ සතියේ දේශනෙදි කියන්න මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. පුතේ මම ඍජුවම මෙතන වාක්‍ය හැදෙන්න ඕන ක්‍රමවේදය ඔයාලට දෙන්නම්. මෙහෙම වුණොත් අපිට නිවැරදිව පහසුවෙන් වාක්‍යයක් ගොඩනගා ගන්න පුළුවන් මේ අන්තර්ගතය සමන්විත වෙන විදියට. එහෙමනම් පුතේ වාක්‍ය ගොඩනැගෙන ආකෘතිය තමයි අපි මෙතනදී subject එක ගන්නවා වාක්‍ය ප්‍රමුඛ වාක්‍යයේ මුලට. වාක්‍යයේ මුලට ඊළඟට මේ subject එකට පස්සේ අපි යොදා ගන්නවා පුතේ
have been කියලා භාවිතයක් සහ has been කියලා භාවිතයක්. have been කියලා භාවිතයක් සහ has been කියලා භාවිතයක්. මේ දෙන්නට පස්සේ අපි යොදා ගන්නවා පුතේ verb එක. මෙතනදී මතක තියාගන්න verb එකට අපි ing අවස්ථාව එකතු කර ගන්නවා. ඊළඟට පුතේ අපි අවසානයේට object එක සම්බන්ධ කර ගන්නවා. ඔන්න බලන්න. වාක්‍යයේ මුලට අපි subject එක ගන්නවා. ඊට පස්සේ අපි have been එක සහ has been එක ගන්නවා. ඊළඟට අපි verb එකේ ing අවස්ථාව අරගෙන අවසානයේට අපි object එක සම්බන්ධ කර ගන්නවා. මෙන්න මේ විදියට තමයි පුතේ අපි මේ කියන the present perfect continuous tense වල වාක්‍ය ගොඩනැගීම කරන්නේ. මෙතෙන්දී මතක තියාගන්න ඕන දේ තමයි පුතේ මේ have been සහ has been කියන කොටස් දෙක ආවට පස්සේ මේ කියන perfect ආකෘතිය මෙහි අන්තර්ගත වෙනවා. මේ verb එකට ing සම්බන්ධ වීමත් එක්ක මෙන්න මේ continuous කියන වාක්‍ය රටා ටික මෙයත් එක්ක එකතු වෙනවා. මේ සමස්ත අන්තර්ගතය තුල මේ present කියන අන්තර්ගතය මේ වාක්‍ය රටාව තුල එකතු වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් සමස්ත වාක්‍ය අන්තර්ගත ප්‍රධාන අන්තර්ගත තුනකින් වාක්‍යයන් වශයෙන් ගත්තොත් වාක්‍ය 9කින් ප්‍රධාන අන්තර්ගත තුනක් වාක්‍ය වශයෙන් ගත්තොත් වාක්‍ය 9ක් ඒකාබද්ධ වෙලා තමයි පුතේ මේ වාක්‍ය ආකෘතිය අපිට හැදෙන්නේ. මේ රටාව අපිට හැදෙන්නේ. එතකොට ඔයාලට හිස්තැන් පුරවන ග්‍රැමර් ප්‍රශ්නවලදී මේවා දැන් හම්බ වෙනවා. පළමු වසර හම්බුනේ නැතර දැන් හම්බ වෙනවා. ඒ වගේම ඇතැම් ලියන තැන්වලදී ඔයාලට මේ කොටස් ටික හම්බ වෙනවා. මේවා පුතේ දැන් නොමැතිව දෙවන වසර විභාගයක් හෝ තුන්වෙනි වසර විභාගයක් කරන්න බෑ. මොකද දැන් එන පේපර් වල වැඩි අන්තර්ගතයක් මේ මාතෘකා මුල් වෙලා එනවා. මේ මාතෘකා මුල් වෙලා ග්‍රැමර් ප්‍රශ්න ගොඩ නැගෙනවා. ඒ වගේම අපේ රයිටින් කොටස් වලත් විවිධ තැන්වලදී මේවායේ අවශ්‍යතාවය අපිට හම්බ වෙනවා. ඒකයි මම කියන්නේ මේ තාමත් වැදගත් කොටස්. ඒ වගේම මේ සංකීර්ණ කොටස් පටලැවිලි සහිත තේරුම් ගන්න අපහසු කොටස් මේ තියෙන්නේ. ඒ නිසා මනාව තේරුම් ගන්න, හොඳ අවධානයක් දෙන්න, බාහිර වැඩ කටයුතු වලින් ඈත් වෙලා පුළුවන් තරම් උපරිමයේ අවධානය දෙන්න පාඩම කෙරෙහි හරියටම තේරුම් ගන්න තිතට මම ගැන්වීම කරන්නම්. right පුතේ topic එක දාගන්න the present perfect continuous tense කියලා. topic එක දාගන්න. ඒ topic එකට අදාළව වාක්‍ය ගොඩනගෙන්න ඕන. වාක්‍ය රටාව මෙන්න තියෙනවා subject, have been, has been, verb ing, object කියලා. මෙන්න මේ වාක්‍ය රටාව ලියා ගන්න අපි සියලුම වාක්‍ය අන්තර්ගත කරන්නේ මේ වාක්‍ය ආකෘතිය, මේ වාක්‍ය රටාව මුල් කරගෙන. සියලුම වාක්‍ය හැදෙන්නේ මේ රටාව මුල් කරගෙන. එතකොට අපි මේ රටාව පාඩම් කරගත්තොත් පුතේ පේපර් වල එන හිස්තැන් පුරවන තැන් වලට බය නැතුව අපිට මුහුණ දෙන්න පුළුවන්. මේ රටාව අන්තර්ගත කළොත් පුතේ අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ලියන තැන්වලදී මේ වාක්‍ය අපිට හසුරවන්න පුළුවන්. ඒතර වැදගත්ම වෙන්නේ මේක කටපාඩම් කර ගැනීම. උදාහරණ කටපාඩම් කර ගැනීම නෙමෙයි. මෙයාව කටපාඩම් කර ගැනීම සහ මේ සමස්තය තුල තියෙන meaning එක අර්ථය හඳුනා ගැනීම. මේ සමස්තය තුල තියෙන අර්ථය හඳුනා ගත්තොත් අපිට පහසුවෙන් මේක හසුරවන්න පුළුවන්. පුතේ topic එක දාලා වාක්‍ය හදන වාක්‍ය format එක දාන්න. topic එක දාලා වාක්‍ය ගොඩනගන format එක එකතු කරන්න.
හරියටම දාගන්න තේ subject have been has been verb ing object. මෙතෙන්දි been කිව්වහම be double en එක තියෙන්නේ. භාවිතයේ බේල දෙන්නෙක් ඉන්නවා. be ing කියලා බේන් එකකුත් තියෙනවා. නමුත් මෙතනදී එන්නේ පුතේ be double en කියන බේන් එක. be double en කියන බේන් එක. පුතේ මෙතන තියෙන සිංහල අර්ථය තමයි මේ වාක්‍ය තුල ප්‍රකාශ වෙන සිංහල අර්ථය තමයි මෙන්න මේ අර්ථය. මින් ඉඳලා තියෙනවා කියන අදහස. මින් ඉඳලා තියෙනවා මේක එනවා පුතේ ක්‍රියාපදයක් එක්ක එකතු වෙලා. පටලවා ගන්න එපා. මේව ටිකක් නිකන් අර නුහුරු ගතියක් තියෙන්න පුළුවන්. මොකද ඔයගොල්ලන්ට සමහරක් වෙලාවට ලයිෆ් ටයිම් එකටම හම්බෙච්ච නැති දේවල් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි කරද්දි හම්බෙලක් තියෙන්න පුළුවන්. මොකද සමහර ටියුෂන් පන්තිවල ගුරුවරු අර නොදැනුවත්කමට වගේ ඔක්කොම ටික ගන්නගෙන යනවා. ඇත්තට මේක සාමාන්‍ය පෙළට උසස් පෙළට අවශ්‍ය නැහැ. නමුත් සමහර පන්තිවල අදටත් උගන්වනවා මම දැකලා තියෙනවා. ඒ නිසා එහෙම හම්බෙලා තියෙන වෙන්නත් පුළුවන්. මින් ඉඳලා තියෙනවා. මේකෙදි පුතේ කන්ටිනියුස් අදහස් දෙනවා. මෙතනින් ප්‍රසන්ට් අදහස් දෙනවා සමස්තයකින්. පර්ෆෙක්ට් අදහස් දෙනවා පුතේ මෙතනින්. උදාහරණයක් විදිහට මම කියනවා ඔහු මේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා අවුරුදු 3ක කාලයක් තුල. ඔහු මේ විශ්වවිද්‍යාලය තුල ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා වසර 3ක කාලයක් තුල. මම කියනවා අය මේ නවාතැන්පලේ ඉඳලා තියෙනවා මාස 2ක කාලයක් තිස්සේ. අන්න එවැනි අදහසක් තමයි මේ පර්ෆෙක්ට් රටාව තුල එන්නේ. මේ සිංහල අදහස පුතේ ඔයාලට ලොකු වැදගත්කමක් වෙන එකක් නැහැ. නමුත් මම ඒ දැනුමට කිව්වේ. මෙයාගේ ලොකු වටිනාකමක් එන එකක් නැහැ. ඒ වටිනාකම එන්නේ අපේ අනිත් ඒවා ඊට මෙහා තියෙන ඒවා සිම්පල් වලදී කන්ටිනියස් වලදී පර්ෆෙක්ට් වලදී. මොකද අපි ලැබීම සඳහා වැඩි හරියක් භාවිතා කරන ඒවා. සිම්පල් ටික කන්ටිනියස් ටික පර්ෆෙක්ට් ටික. මේවා සාමාන්‍ය එසේ වලදී ලෙටර්ස් වලදී අපි එහෙම ලොකුවට ගන්න නැහැ. නමුත් පේපර් එකේ වෙනත් ක්‍රමවේද ඔස්සේ මේව එනවා. ග්‍රැමර් ප්‍රශ්න වශයෙන් සහ වෙනත් වාක්‍ය රටා වශයෙන් මේ ඔයගලන්ට හම්බ වෙන පේපර් එකේ. ඒකයි මම උගන්වන්නේ. නමුත් අර සාමාන්‍ය ලිවීමක් තුල මේවා අපිට ලොකුවට ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ මීනින් එක ලොකු වැදගත්කමක් ලැබෙන්නේ නැහැ සාමාන්‍ය ලිවීම තුල. සාමාන්‍ය රයිටින් එක තුල. ඒ නිසා මීනින් එක ලොකු අවධානයක් දෙන්න ඕනේ නැහැ. මම එක දැනුම වෙනුවෙන් තමයි මේ මීනින් එක දුන්නේ. පුතේ වාක්‍ය හැසිරවන්න අපි දැනගන්න ඕන. මේකට අදාළ වාක්‍ය නිර්මාණය කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. මම කියනවා ඔහු මේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා කියලා. ඔන්න බලන්න මම වාක්‍ය හදන විදිය. සබ්ජෙක්ට් එක පුතේ සබ්ජෙක්ට් එක ඔහු. ඒ කියන්නේ he. මම he එක ගත්තහම have been සහ has been කියන අවස්ථා දෙකේ මට තෝරගන්න වෙනවා has been එක. හේතුව අපේ මේ ගන්න සබ්ජෙක්ට් එක බහුවචන අවස්ථාවක් නම් අපි තෝරගන්නවා පුතේ have been එක. මේ ගන්න සබ්ජෙක්ට් එක ඒකවචන අවස්ථාවක් නම් අපි තෝරගන්නවා has been එක. දැන් ඉතින් අපි කවුරුත් දන්නවා he කියලා කිව්වහම ඒකවචනයි singular. එහෙමනම් පුතේ have been සහ has been කියන අවස්ථා දෙකකින් මම ගන්නවා has been කියන භාවිතය. has been කියන භාවිතය ඔන්න මම ගත්තා he has been කියලා. he has been. හරිද? දැන් මගේ අදහස තමයි ඔහු මේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් තියෙනවා කියන අදහස. ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. හරි.
පුතේ verb එක ඉගෙන ගන්නවා කියන එක. ඉගෙන ගන්නවා කියන verb එක learn හරි study හරි අපි මෙතන learn එක ගමු. learn එක දැම්මට verb එකට එකතු කරන්න වෙනවා ing භාවිතය. ඒ කියන්නේ learning කියන භාවිතය. learning. He has been learning. He has been learning. පුතේ object එක වෙන්නේ මේ විශ්වවිද්‍යාලය තුල he has been learning on object එක this university. ඔන්න බලන්න he has been learning in this university. කරනවා අවුරුදු 3ක් තිස්සේ කියලා වසර 3ක් තිස්සේ කියලා. පුතේ මෙතෙන්දී අපි for 3 years කියලා ගන්නවා. දැන් මෙතන මට කියන්න පුළුවන් අවුරුදු 3ක කාලයක සිට කියලා. එහෙම නම් for නෙමෙයි since එක ගන්නෙ since 3 years කියලා. දැන් මං ගත්තේ අවුරුදු 3ක කාලයක් තිස්සේ කියලා. ඒ නිසා for 3 years එක ගත්තා. දැන් බලන්න වාක්‍යය. He has been learning in this university for 3 years. ඔහු මේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා වසර 3ක් තිස්සේ. අවුරුදු 3ක් තිස්සේ. ඔන්න භාවිතය. ඔන්න අදහස. මෙන්න පුතේ ව්‍යාකරණ. එතකොට කිසියම් තැනකදී ඔයා දැක්කොත් මෙහෙම වාක්‍යයක් ලියවිලා තියෙනවා. වාට පුතේ හඳුන ගන්න පුළුවන් වෙන්න ඕන මේක present perfect continuous වලට අයිති වාක්‍යයක් කියලා. present perfect continuous වලට කොහොමද හඳුනගන්නේ? මේ have been has been එක